ආයිබෝවන් ඔබ සියලු දෙනාට මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කටුවනෝන නිලවලුවක් හදන හැටි. මෙන්න මේ වගේ හොඳට පැහිච්ච කටුවනෝන ගෙඩියක් ගන්න. ඒව හොඳට සුද්ධ කරලා කැබලි කපා ගන්න. අම්මිරිස් රතු ලුණු සුදු ලුණු ස්වල්පය බැගින් ගන්න. රම්පේ කරපිංච කුරුඳු පුතු කැබල්ලක් ගන්න. උළුහාල් ස්වල්පයක් ගන්න. කහ කුඩු ස්වල්පයක්. තුණු පහ කුඩු ස්වල්පයක්. ලුණු ස්වල්පයක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්. ඊට පස්සේ මම ගන්නවා පොල් කිරි සහ දිය කිරි අඩු කෝප්ප එකහමාර බැගින්. දැන් හොඳින් සුද්ධ කරගත්තු කටුවනෝද ටික ඇට සුද්ධ කළා මේ වගේ කැබලි කපලා අරන් තිනවා. මම ඒකට එකතු කරගන්නවා කපාගත් ලුණු ටික. ඊට පස්සේ අම්මිරිස් ටික, සුදු ලුණු ටික මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. අම්මිරිස් කරල් නම් 4-5ක් විතර ගත්තම ඇති. සුදු ලුණු බිකි 2-3ක් විතර ගත්තම ඇති. ඊට පස්සේ මම එකතු කරගන්නවා කුරුඳු පොතු රම්පේ කරපිංච ටික. මම දැන් මේ කටුවනෝද කපලා ගත්තු කැබලි වලට මේ අවශ්‍ය ද්‍රව්‍යයන් එකතු කිරීම පමණයි මේ කරගන්නේ. ඊට පස්සේ 3-5 ටික මම මේ විදිහට එකතු කරගන්නවා. 3-5 නම් තේ හැඳි එකහමාරක් විතර ගත්තම ඇති. කහ කුඩු ස්වල්පයක් මේ විදිහට එකතු කරගන්නවා. ඊළඟට මම එකතු කරගන්න යන්නේ උළුහාල් ටික. මෙන්න මේ වගේ උළුහාල් ස්වල්පකුත් එකතු කරගන්නවා. අපි මේක හදන්නේ දෙල්ලෙල ඔලුව හදන විදිහට. මම ලුණු කුඩු ස්වල්පයක් මේ විදිහට රස පදමට එකතු කරගන්නවා. ඊට පස්සේ ගම්මිරිස් ටිකකුත් මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඒක නම් තේ හැන්දක් ගත්තම හොඳටම ඇති. දැන් මම අවශ්‍ය ද්‍රව්‍යයන් එකතු කරා. මම මේ සඳහා දිය කිරි ටික දැන් එකතු කරගන්නවා. දිය කිරි නම් අඩු කෝප්ප එකහමාරක් ගත්තම ඇති. මේක ඉක්මනින්ම තැම්බෙන නිසා. මොකද මේක දෙල් වගේ ඉක්මනින්ම තැම්බෙනවා. ඒක නිසා මේක දිය කිරි අඩු කෝප්ප එකහමාරක් ගත්තම ඇති. දැන් මම ලිප පත්තු කරගත්තා. මෙන්න මේ විදිහට හොඳට මේ අවශ්‍ය දාපු ද්‍රව්‍යයන් ටික හොඳින් කවලම් කරගන්න ඕන. මෙන්න මේ විදිහට හොඳින් කවලම් කරගන්න ඕන. හොඳට මේ කටුවනෝද කෑලි පෙරලමින් හොඳින් කවලම් කරගන්න ඕන. ලිප මත තබාගෙන මේ විදිහට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක ටිකක් තැම්බෙනකම් වහලා තියනවා. ටික වෙලාවකින් අපි නැවතත් මේක මේ පියන ඇරලා ආපහු නැවත කවලම් කරන්න ඕනේ. මොකද උඩ යට පෙරලීමක් කරන්න ඕන. එතකොට තමයි මේ කටුවනෝද කැබලි තැම්බෙන්නේ. අපිට ගොඩාක් තැම්බිලා බෑ. මේක සාමාන්‍ය ගන්නට අපි තම්බ ගන්න ඉක්මනින්ම තැම්බෙනවා. ඊට පස්සේ අපි බලමු දිය කිරි ටික හොඳටම හිඳිලා තියෙන්නේ. දැන් හොඳට තැම්බිලා තියෙන්නේ. පාන්න ටික හොඳට කටුවනෝද කෑල්ලට වැදිලා තියෙන්නේ. අපි ඒකට මිටි කිරි ටික එකතු කරගන්නවා. හරිම ලේසි, වැඩි වෙලා යන්නේ නැහැ. ඉක්මනින්ම තැම්බෙනවා. ගොඩාක් ගුණදායක පළතුරක් තමයි අපි එළවලුවක් විදියට මේ හදලා ගන්නෙ. කටුවනෝද කියන්නේ පළතුරක්. ඒක අපිට එළවලුවක් විදියට හදලා ගන්නත් පුළුවන්. ගොඩාක් පිළිකා තියෙන රෝගීන් මේ කෑම කන්න ඉතාමත් ගුණදායකයි. ශරීරයේ විස නැසෙනවයි කියලා කියනවා. ගොඩාක් ගැමි ගෙවල් වල මේ කටුවනෝද එළවලුව හදනවා. මෙන්න මේ විදිහට දැන් කිරි ටික හොඳට පැහිගෙන ඇවිත් තියෙන්නේ. අපි දැන් මේ එළවලුව බා ගන්නවා. ඒ බාලත් අපි හොඳට මේක කවලම් කරගන්න ඕන. මොකද කිරි ටික කැටි ගැහෙන බලන නිසා මෙන්න මේ විදිහට කවලම් කරගන්න ඕන. දැන් අපි කටුවනෝද එළවලුව හදලා ඉවරයි. දැන් මේ පිළිගන්වන්න සූදානම. මෙන්න මේ විදිහට අපි කටුවනෝද එළවලුව පිළිගන්නවා. හරිම ලේසි, හරිම හොඳ, ගොඩක් ගුණදායකයි. මෙන්න මේ විදිහට ඔයාලත් කටුවනෝද එළවලුව හදලා බලන්න. හරිම රසයි. එක දවසක් කෑවොත් නැවත නැවත හදලා කන්න ආස හිතෙන එළවලුවක්. මෙන්න මේ විදිහට
කටු අනෝදෙලොළුව අපි පිළිගන්වල බලමු. හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. මේ අපි අද හදපු කටු අනෝදෙලොළුව. අපි තව වීඩියෝ එකකින් හමු වෙමු. අද හැදුවේ අපි කටු අනෝනා එළවලු.